සුබ දවසක් යාළුවනේ. ඉතින් අද අපි අනුරාධපුරේ යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම අවුකන රජමහා විහාරය බලන්න තමයි යන්නේ. ඔයාලා දන්නවද මේ අවුකන බුදු පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ බරණ කියන මහා කලා ශිල්පියා විසින්. ඔන්න ඉතින් අපි දැන් එතන යන්න තමයි හදන්නේ. මේ ඉතින් පේන්නේ කලා වැව. ඔන්න ඉතින් මෙහෙම යනකොට අපි දැක්කා කලා වැව වාන් දාලා තියෙනවා. අනේ එතන හරිම ලස්සනයි. ඉතින් එතන ටිකක් කලා ඉඳලා අපි ආවා. මේ තියෙන්නේ අපි නැවතලා හිටපු රූම් එක. ඔන්න ඉතින් අපි අදම් චේන්ජ් කරගෙන අටමස්ථානය වදින්න යන තමයි හැදුවේ. ඉතිං අපි ඉස්සෙල්ලාම් බලන්න ගියේ කුට්ටම් පොකුණ. ඒක ඇතුළේ ගොඩක් මාළු හිටියා. ඊට පස්සේ බලන්න ගියේ අපේ කිරි චෛත්‍යය. මේ තියෙන්නේ සඳකඩ පහන. මේ තියෙන්නේ ලංකාරාමය. ඉතින් ඊට පස්සේ අපි ගියේ තූපාරාමය වදින්න. තූපාරාමය වැඳල ඉවර වෙලා දැන් ඉතින් අපි යන්නේ රුවන්වැලි මහා සෑය වදින්න. රුවන්වැලි මහා සෑය ළඟ ගොඩාක් සෙනග හිටියා. ඔන්න ඉතින් පහුවෙන් දවතේම අපි ශ්‍රී මහා බෝධිය වදින්න ගියා. අපි දැන් එළියට ගිහිල්ලා පහන් පත්තු කරන්න තමයි හැදුවේ. මේ තියෙන්නේ ලෝවා මහපාය. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ඉසුරමණි විහාරය වදින්න ගියා. වැව්බෙදි රාජ්‍යයේ විශාල වැවක් වන තිසාවව බලන්නත් අපි අමතක කරේ නෑ. එතන ගොඩාක් ලස්සනයි. එතනට ගියාම ගොඩාක් කලා ඉන්න හිතෙනවා. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.